කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරේ LTT සමරු ස්මාරකයක් ඉදිකට විවෘත කිරීම පහුගිය දවසක සිද්ධ වුණා. මේ පිළිබඳව අද මම කතා කරන්නේ. මේ LTT සමරු ස්මාරකය ඉදිකිරීම පිළිබඳව උත්සාහය සම්පූර්ණ වශයෙන්ම යටපත් වෙලා තිබුණේ. මේ උත්සාහය දැරුවේ 2024 අගෝස්තු මාසයේ මුල. මේ උත්සාහය සහ මේ අරමුණ මුළුමනින්ම යටපත් වෙලා තිබුණා. නමුත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට පෙර 2025 මාර්තු මාසයේ කැනඩාවේ කළ සංචාරයේදී සහ ඔහුගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මේ අරමුණ නැවත උද්දීපනය වුණා. චේතනාන්විතව ඒ සඳහා යම් සහයෝගයක් අනුර කුමාර ජනාධිපතිවරයාගේ පැත්තෙන් ලැබුණා කියන එක තමයි අපේ නිරීක්ෂණය. මම පැහැදිලි කරන්නම් ඒක කොහොමද සිද්ධ වුණේ කියලා. මේ බ්‍රැම්ප්ටන් නගර සභාවේ මූලිකත්වයේ ඇතිව එරට සිටින LTT හිතවාදී ප්‍රජාව විසින් මේ LTTE සමරු ස්මාරකය ඉදිකිරීම සඳහා මුල්ගල තිබ්බේ 2024 අගෝස්තු මාසයේ 14 වෙනිදා. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා රජයේ විදිහට ඒ මොහොතේ විදේශ අමාත්‍ය අලි සබ්රි මේ පිළිබඳව ශ්‍රී ලංකා රජයේ විරෝධය පළ කළා. ඒ විරෝධය පළ කිරීම අවස්ථා අධීර කීපයකදී සිද්ධ වුණා. පළමුව ශ්‍රී ලංකාවේ සිටින කැනේඩියානු මහ කොමසාරිස්වරයාව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය වෙත කැඳවලා මේ පිළිබඳව අකමැත්ත සහ අප්‍රසාදය පළ කළා. ශ්‍රී ලංකා රජයේ ඒ මොහොතේදී දරපු ස්ථාවරය තමයි මේ දෙමළ ජනසංහාරයේ නැමැති චෝදනාව පදනම් විරහිත ද්වේෂ සහගත වැරදි තොරතුරු මත කරන සාවද්‍ය ප්‍රකාශයක් සහ චෝදනාවක්. ඒ වගේම යුද්ධෙන් පසුව ගොඩනැගෙන සමාජ සංහිඳියාවට මේක බරපතල බාධාවක් කියන පදනම මත තමයි මේ මතය ශ්‍රී ලංකා රජය ඒ මොහොතේදී පළ කළේ. ඒ වගේම විදේශමති අලි සබ්රි කැනඩාවේ විදේශ අමාත්‍යවරයාට මේ පිළිබඳව පැමිණිල්ල ලිඛිතව ඉදිරිපත් කළා. ඒ පැමිණිල්ල සහිත ලිපිය කැනේඩියානු විදේශ අමාත්‍යවරයා විසින් මේ බ්‍රැම්ප්ටන් නගරය අයිති පළාතේ ආණ්ඩු ප්‍රධානියා වෙත යවලා තිබුණා. ඒ වගේම කැනඩාවේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාත් ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා රජයේ විරෝධතාවය මේ පිළිබඳව කැනේඩියානු රජයට කැනේඩියානු රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකික නිල නියෝජිතයා විදිහට දන්වලා තිබුණා. ඊට අමතරව මේ දෙමළ ජන සංහාරයක් පිළිබඳව කරන චෝදනාව පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ගයකට ගියා. අජිත් හේවගේ කියලා කැනඩාවේ සිටින ශ්‍රී ලාංකිකයෙක් මේ සඳහා අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණා. ඒ නඩු විභාගයේදී කැනඩාවේ උපරිමාධිකරණය වන රට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළා මේ දෙමළ ජන සංහාරයේ පිළිබඳ චෝදනාව තහවුරු කළ නොහැකි පදනම් විරහිත චෝදනාවක්. ඒ නිසා මෙවැන්නක් තවදුරටත් සාකච්ඡා කිරීම හෝ එවැන්නක් පිළිබඳව තවදුරටත් විමර්ශනය කිරීමක් අවශ්‍ය නැහැ කියලා. එහෙම පදනමක් මත තමයි මේ සිද්ධිය තිබුණේ. නමුත් අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපතිවරණ කැම්පේන් එකට සහාය ගන්න 2024 මාර්තුවේ කැනඩාවට ගිහිල්ලා මේ කොටි සමරු සිහිවටනය නිර්මාණය කරන්න උත්සාහ කරපු කණ්ඩායම එක්ක තමයි ළඟින්ම කටයුතු කළේ. ඒ නිසයි මම කිව්වේ ඒ අයගේ අරමුණ අනුර කුමාර දිසානායක මහතා විසින් උද්දීපනය කළා. ඒ වගේම ඔහුගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග මේ පිරිස උද්‍යෝගමත් වෙලා අර 2024 දී යටපත් කළ අරමුණ මේ වන විට මේ LTT සමරු ස්මාරකය ඉදි කරලා විවෘත කිරීම දක්වාම දුරදිග ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මම බැලුවා විදේශ මාධ්‍යමේ සිද්ධිය වාර්තා කරලා තිබුච්ච විදිය පැට්‍රික් බ්‍රවුන් ඒ නගරේ නගරාධිපතිවරයා ඒ නගරාධිපතිවරයා මේ උත්සවයේ අමතලා ඒ නගරාධිපතිවරයා තමයි මේ ප්‍රදේශයේ ඉන්න දෙමළ ජනතාවගේ ඡන්ද වලින් නගර සභාවට තේරීපත් වෙලා නගරාධිපති ධුරයට පත්වන්නේ දීර්ඝ කාලයක් තිස්සේ මේ බ්‍රැම්ප්ටන් නගරය ආශ්‍රිතව ශ්‍රී ලාංකික දමිළ ජනතාව 12000කට අධික පිරිසක් ජීවත් වෙනවා. ඒ නගරාධිපතිවරයා කියනවා මේ ජෙනොසයිඩ් එක නැත්නම් දෙමළ ජන සංහාරය ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලාංකිකයන්ව බ්‍රැම්ප්ටන් නුවරට පිළිගන්නේ නැහැ. අපි ඒ අයව කැනඩාවට පිළිගන්නේ නැහැ. ඒ අය නැවත කොළඹට යා යුතුයි වැනි බරපතල ප්‍රකාශයක් කරනවා.
මගේ අවසාන ප්‍රශ්නය. මේ තරම් රාජතාන්ත්‍රිකව ගැටලු සහගත සිද්ධියක් සිදු වෙලා තිබියදී ශ්‍රී ලංකා රජයේ මේ පිළිබඳ අවම වශයෙන් අදහසක් පළ කරලවත් නැහැ. ලංකාවේ විදේශ ඇමති විජිත හේරත් මේ පිළිබඳව වචනයක් තාම කතා කරලා නැහැ. ජනාධිපතිවරයා අගමැතිවරිය මේ ආණ්ඩුව මේ සම්බන්ධ අබමලක වචනයක් තාම කතා කරලා නැහැ. ඔවුන්ට ඊට අදාළ රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂය නැහැ කියන එක තමයි අපේ නිරීක්ෂණය. ඒ වගේම ආණ්ඩු බලය සඳහා තියෙන කෑදරකම මත මේ ප්‍රජාවේ සහයෝගය තවදුරටත් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඔවුන් මුනිවත රකින්නවා කියන එක තමයි අපිට පේන්නේ. කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකාවේ දෙමළ ජනසංහාරයක් සිදු නොවුණු බවට ප්‍රකාශ කර තිබියදී දෙමළ ජනසංහාරය පිළිබඳව මේ මතවාදය යලි කැනේඩියානු සමාජය තුළ මතුවීමයි මේ ආණ්ඩුව බලයට පත්වීමයි අතර තියෙන සමදතාවයේ හැඩය තමයි මම මූලික වශයෙන් ඔබට පැහැදිලි කළේ. මගේ පැහැදිලි කිරීම අවසන්. මම හිතනවා මේ පිළිබඳව යම් සමාජ සංවාදයක් වුමනා කරනවා කියලා. මේ ආණ්ඩුවත් උත්සාහ කරන්නේ සංහිඳියා රාජ්‍යයක් ගැන නම් කතා කරන්නේ සහ නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ. ඔවුන්ගේ වචනෙන් රේන්බෝ නේෂන් එකක් ඔවුන් පාර්ලිමේන්තුව ඇතුලේ කතා කළේ. අවම වශයෙන් ඔවුන්ට යුතුයකමක් තිබ්බා සංහිඳියාවට බාධාවක් කියන තැන ඉඳලා හෝ මේ සම්බන්ධ සිය අකමැත්ත හෝ අප්‍රසාදයේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පළ කරන්න ඒ පළ නොකිරීම සම්බන්ධව තමයි මම කතා කළේ. සජිත් ප්‍රේමදාස මහත්තයා ඒකාබද්ධ විපක්ෂයක් හදන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ විපක්ෂය ඇතුලේ ඔබතුමාලත් ඉන්නවද? සජබේ උත්සාහය අපිට නිල වශයෙන් අදාළ නැහැ. ඡන්දෙන් පසු ඔවුන්ට විවිධ උත්සාහයන් තියෙන්න පුළුවන්. අපි බලමු අවස්ථානුකූලව මොකක්ද වෙන්නේ කියලා. අපේ අරමුණ තමයි මම හැබැයි ඔබෙනුත් ඉල්ලනවා මේ ප්‍රස්තුත කාරණාව සම්බන්ධ යම් වාර්තාවක් අපේක්ෂා කරන්න මේ යටපත් වෙන්න ඉඩ තියන්න එපා කියන එක. මොකද LTTA විසින් නිර්මාණය කරන්නගේ ඊළාම් රාජ්‍ය සිතියම තමයි මේ සමර ස්මාරකයේ ලාංඡනීය විදියට තියෙන්නේ. මේවා ඒ තරම් සැහැල්ලුවෙන් අරගෙන මගහැර යන්න බැරි කාරණා. ඔබට අර කාරණාවට අදාළ උත්තරේ ජනමතය සම්බන්ධ ස්වභාවික නිරූපණයක් සභාව තුළ තියෙනවා. ඒ ස්වභාවික නිරූපණය විකෘති කිරීමේ උවමනාවකින් අපි කිසියම්දු පාර්ශවයක් අතහැරීම හෝ සහාය දීමක් කරන්නේ නැහැ. ඒක තමයි අපේ තියෙන සාවරය. එනකොට මේ පළාත් පාලන මැතිවරණ ඡන්ද ප්‍රතිඵලය සම්බන්ධව ඔබතුමාලා කොහොමද දකින්නේ? අපි මේ පිළිබඳව අපේ පැහැදිලි කිරීම ඡන්දෙට පහුදාම කළා. අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමයි මේ මැතිවරණ ප්‍රතිඵලයේ අඩුම කාලයකින් වැඩිම වේගයකින් ඉදිරියටම පැමිණ තිබෙන දේශපාලන ව්‍යාපාරය. අපි මේ වේගයට වඩා වැඩි වේගයකින් ඊළඟ ජාතික මැතිවරණ අවස්ථාව දක්වා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රැගෙන අපි ඉදිරියට යනවා. දැන් මේ පහුගිය දවස්වල අපි සමාජ ජාලවල දැක්කා යම් උතුරේ පැතිවල හිම පන්සල් වල ඉඩම් වල ඇතුල් වෙනකොට අර මේ නිකන් අවස්ථාවන් ලැබෙන්නේ නැහැ. සමහර කල පොලිසිය අනපවා නොතකා හරිනවා. අධිකරණ නියෝගකව නොතකා හරිනවා. මොකක් හරි වෙනසක් තියනවද? ඒ කියන්නේ නිකන් මේ ලිහිල් වීමක් වගේ. පැහැදිලි ලෙසම දැන් මම මේ කැනේඩියානු උදාහරණය අරගෙන මතක් කළේ. දැන් මේ LTT ස්මාරකයේ සංකේතවත් කරන්නේ ඊළාම් රාජ්‍යයේ විදිහට ඒ නිර්මාණය කරගත්ත ඊනියා රාජ්‍ය සංකල්පයේ සිටියම විදිහට ප්‍රභාකරන් යෝජනා කළ ආකෘතිය තමයි එතන ප්‍රදර්ශනය කරන්නේ. ඒකට පැහැදිලි ලෙසම මේ ආණ්ඩුව විසින් ඒ මතය උද්දීපනය කරන්න යම් සහයෝගයක් ලබා දී තිබෙනවා. ඒක පැහැදිලි වෙන තැන තමයි ආම වශයෙන් මේ පිළිබඳව රටකට නිල රාජතාන්ත්‍රික අයිතියක් තියෙනවා විරෝධය පළ කරන්න. අකමැත්ත ප්‍රකාශ කරන්න. ඒ පිළිබඳව පවතින තත්ත්වය ප්‍රතික්ෂේප කරන්න. එහෙම දේශපාලන පෞරුෂයක් නැතිව කටයුතු කරන්නේම ඔවුන් මේ සඳහා යම් ආකාරයක අවස්ථා සැලසීමක් කරලා තියෙනවා කියන එක තමයි අපේ තේරුම් ගැනීම. දැන් අපි දකින විදිහට මේක තුල මුළු රටටම ජාතික ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් ඇති වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ මේ කාරණාක ඉදිරියේදී අවුරුද්දක් තිස්සේ තව ඉදිරියට යනවා අවුරුද්දක් දෙකක් ඉදිරියට යනකොට යම් කිසි විදිහකට ඔය ප්‍රශ්නේ යහපාලන ආණ්ඩුව විසිනුත් යම් මට්ටමකින් ඇති කරගෙන ඒ සිද්ධිය බරපතල තත්වයක් දක්වා වර්ධනය වුණා. ජාතික සංහිඳියාව සඳහා කරන මැදිහත් වීම ජාතික ආරක්ෂාව සමග ගැටෙන තැන් ඔවුන් විසින් නිර්මාණය කරගෙන තිබුණා. සංහිඳියාව සාමය සහ සියලු සමස්ත ප්‍රජාවගේ ආරක්ෂාව පිළිබඳව කරන මැදිහත් වීමත් රජය
ඒ සියල්ල පිළිබඳව අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුවට යුතුයකමක් තියෙනවා